සෙන්ට්‍රල් බැංක් එකේ ඉෂුව කරපු මෙන්න මේ වගේ පැකට්ස්. ඒ කියන්නේ රුපියල් 10 20 ඒ වගේ 1000 පැකට් එකකින් සාමාන්‍ය නෝට්ටු කීයද තියෙනවා කියලා අද බලමු. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් guys මුලින්ම බලන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මේ තියෙන අන්තිම ෆස්ට් නම්බර් එක. ෆස්ට් නම්බර් එක ඔයගොල්ලන්ට බැලුවා නම් අන්තිම නම්බර් එක බැලුවා නම් ඔයගොල්ලන්ට නෝට්ටු කීයද තියෙනවා කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා 501. එහෙනම් අන්තිම නම්බර් එක වෙන්න ඕනේ 599 නැත්නම් 600ක් වෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් නෝට්ටු 100ක් තියෙනවා මේ පිටියෙම. හරිද? දැන් චුට්ටක් බලමු guys අපි මේකෙන් නෝට්ටු කීයද තියෙනවා කියලා. හරි. මෙතන 501 නම් අන්තිම නම්බර් එක තියෙන්න ඕනේ හරියට 600ක් තියෙන්න ඕනේ. එහෙම 600ක් තිබ්බනම් නෝට්ටු 100ක් මෙතන තියෙනවා. හරි. එහෙනම් guys අපි බලමු චුට්ටකින්ද මෙතන බලමු මේ එහෙනම් guys මෙතන නෝට්ටු 100ක් තියෙන මිටියක් මේක. සාමාන්‍යයෙන් බැංක් එකේ ඉෂුව කරනවා හැම රටේකම guys ඉෂුව කරන නෝට්ටු සාමාන්‍යයෙන් 100ක් තමයි ගහන්නේ මිටියේ. එක මිටියකින් මේ වගේ මිටියකින් සාමාන්‍යයෙන් 100ක් තමයි ගහන්නේ. හරිද? තව මේකක් තියෙනවා guys මෙතන. ඔයගොල්ලන්ට සමහර පැකට් වලින් සාමාන්‍යයෙන් 95ක් 99ක් සාමාන්‍යයෙන් 100කුත් එනවා. සමහර නෝට්ටු මෙතන අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ නම්බර්ස් අඩු වෙනවා. දැන් 500 එක නම් දැන් 500 මෙතන බලමු ඔයගොල්ලන්ට ෆැන්සි නෝට්ටුවක් පෙන්නනවාම ඒක ලෝ ෆැන්සි නම්බර් එකක් මෙතන බලාගමු අපි රයිට් මේ තියෙන්නේ මෙතන 456 නේ එතකොට මෙතන 400 ගණනක් තිබ්බන අන්තිම ෆැන්සි නම්බර් එක කරනවා ඒ කියන්නේ මෙතන දැන් 500 ගණනක් නේ තියෙන්නේ එතකොට මෙතන 456 නම් මෙතන 400 ගණනක් එන්න ඕනේ එහෙම ආවනම් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෆැන්සි නෝට්ටුවක් තියෙනවා මෙතන නෑ මේක 500 ගණනක් නේ හැබැයි ඉතින් මෙතනත් පොඩි මේකක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න මේ තියෙන්නේ දැන් හරි තව දෙකයි නේ රයිට් හරි මේ තියෙන්නේ බඩු මේ තියෙන බඩු ඒ කියන්නේ මෙතන ෆැන්සි නම්බර් එකක් වෙන්න ඕන වෙන්න ඕනේ 456 එහෙම තිබ්බනම් ෆැන්සි නෝට්ටුවක් වගේ තමයි ඒ කියන්නේ නෝට් සේල් කරන කට්ටිය නෝට්ස් එකතු කරන කට්ටියට දන්නවා ඉතින් ඒක හරි ඔයගොල්ලන්ටත් පොඩි මේකක් තමයි මම කිව්වා දැන් ඔයගොල්ලන්ටත් මේ වගේ තිබ්බනම් ඒ විදිහින් වටිනවා කියන්නේ වටිනාවක් නෙවෙයි ඒ ඉතින් අර නම්බර්ස් තියාගන්න කට්ටිය ගොඩක් අය ඉන්න කලෙක්ට් කරන කට්ටිය නම්බර්ස් එහෙම කට්ටිය ගොඩක් අය ඉන්න හින්දා මම ඒක දැන් ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ guys එහෙනම් guys මෙතන තියෙනවා ඔයගොල්ලන්ට නෝට්ටු 100ක් තියෙනවා මිටියක් මේක ලස්සන මිටියක් අනිත් එක මේක gem UNC කියන්නේ යූස් කරපු නැති කියන එකට gem UNC කියන්නේ හරිද guys එහෙනම් තව පැකට් එකක් තියෙන සුට්ටකින් අපි බලමු එහෙනම් guys මේකත් බලමු මේක 1991 ගහපු රුපියල් 10 පැකට් එකක් මේක gem UNC පැකට් එකක් ඉතින් guys මේකත් බලමු අපි නෝට්ටු සාමාන්‍යයෙන් මෙතන 100 සාමාන්‍ය කීයද තියෙනවා කියලා හරි ඉතින් බැලුවට මම හිතන්නේ මෙතන නෝට්ටු තියෙනවා කියලා හැබැයි ඉතින් බලමු අපි නෝට්ටු සාමාන්‍යයෙන් මෙතන කීයද තියෙනවා කියලා මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට මේක 401යිනේ එහෙනම් මේක ඉවරවන්න ඕනේ මේ පැකට් එක 100 වෙනකන් ඉවරවන්න ඕනේ 500ෙන් හරිද අපි බලමු දැන් සාමාන්‍යයෙන් මෙතන නෝට්ටු 100 මෙතන තියෙන්නේ 486 එතකොට එහෙනම් මෙතන තියෙන්නේ නෝට්ටු 86ක් තමයි තියෙන්නේ ඒ කියනවා මම ඒකෙන් අරන් තියෙන වේ තියෙනවා හරි ඒකයි මෙතන අඩු වෙන්නේ නැත්තම් මේක අඩු වෙන්නේ නැහැ ඉතින් කොහොමද මම බලගත් එකක් නේ මේක එතකොට guys මෙතනත් බලමු අපි ෆැන්සි නෝට්ටු තියෙනවද කියලා හරිද මෙතන 075 නම් මෙතන 0 ගාණක් යන්න ඕනේ 0 ගාණක් ආව නම් මේක ෆැන්සි නෝට්ටු එනවා ඉතින් හැබැයි ඉතින් මෙතනත් ෆැන්සි නෝට්ටු නැහැ වගේ තමයි මම හිතන්නේ 075 නම් මෙතන 475 ලෝ සීරියල් ෆැන්සි නෝට්ටුවක් එනවා ඉතින් චුට්ටක් ඉන්න බලමු ඒකත් අපි හරිද මේ තියෙන්නේ 80 මේ තියෙන්නේ මෙතන 0 ආව නම් වටිනවා කියන්නේ වටිනව නෙවෙයි අර එකතු කරන කට්ටියට සේහන වටිනවා ඒ කියන්නේ ඒගොල්ලෝ ආසාවෙන් තමයි එකතු කරන්නේ නෝට්ටු ඒ හින්දාද guys සමහර කට්ටිය ඉතින් නෝට්ටු මේ වගේ නෝට්ටු එකතු කරන කට්ටියත් ඉන්නවා සමහර කට්ටිය ඉන්නවා මේ වගේ ෆැන්සි නෝට්ටු තියෙන්නේ ෆැන්සි නෝට්ටු කියන්නේ ලෝ සීරියල් නම්බර් ඒ කියන්නේ ඔයගොල්ලන්ට ෆැන්සි නෝට්ටු කිව්වට ෆැන්සි නෝට්ටු මම ඔයගොල්ලන්ට නෙක්ස්ට් වීඩියෝ එක අරන් එන්නම් ඒක ඉතින් ෆැන්සි නෝට්ටු මොන වගේද ෆැන්සි නෝට්ටු තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ඕන රටක තියෙනවා ෆැන්සි නෝට්ටු හරිද අනිත් එක guys ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න දෙයක් තියෙනවා මේක ඉතින් ලංකාවේ භාවිතයේ නොමැති නෝට්ටු තමයි මං ගාව තියෙන්නේ හරිද ඒකත් අනිවාර්යෙන් කියන්න ඕනේ මේක ඉතින් collectible item එකක් ඉතින් හරිද guys එහෙනම් අපේ වීඩියෝ එක අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලව කට්ටියට thank you guys අනිවාර්යෙන් thank you මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාන්න අමතක නොකර අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න එහෙනම් guys අපි ගිහලා නම් bye